පින්නතනේ බණ අහන්න නැති ජීවිත හැම එකක්ම මේ ලෝකේ හරි අසරණ ජීවිත. ලෞකික ධනයෙන් පොහොසත් වෙන්න ඇති. දහම නැති ජීවිත මොනතරම් අහිංසකද? මෙලව අත්හරිනවත් එක්කම නිරේට පාර කපාගත්ත ජීවිතේව. නිකන් හිතලා බලන්න දේවදත්ත හාමුදුරුවෝ පංච අභිඥා අෂ්ට සමාපatti ලැබලා හිටියේ. නමුත් දේවදත්ත හාමුදුරුවෝ බණ ඇහුවද? දේවදත්ත හාමුදුරුවෝ බණ ඇහුවේ නෑ. බණ අහපු නැති දේවදත්ත හාමුදුරුවන්ට කොච්චර වැරදුනවද? අපි වගේද? දැන් අපි නම් කතා කරන්නේ දේවදත්තයා කියලානේ. දේවදත්තයා කියලා කතා කරන්න ඔබටත් මටත් සාධාරණ අයිතියක් කොහොමද නැහැ. මොකද අපි වගේ කෙනෙක් නෙමේ මහා කල්ප අසංඛ්‍ය දෙකක් පාරමිතා පුරලා ඉවර කරලා ඉන්න කෙනෙක්. මොකක් සඳහාද පසේ පුතු වෙන්නේ? අපි අඟුලිමාල හාමුදුරන්ටත් කතා කළේ එහෙමනේ. අඟුලිමාලයා කියලා අපි කතා කළේ. අදත් බණමඩුවේ ඉඳගෙන අපි කතා කරන්නේ අඟුලිමාලයා කියලා. නමුත් තාමත් උන්වහන්සේ පහත් කර කර අපි කතා කරනවා. නමුත් අපෙන් පහත් විදිහට සංග්‍රහ ලබන උන්වහන්සේ සංසාරය ඉවර කරලා ගිහිල්ලා. අපි විසින් බඩගාලා වඳින්න ඕන චරිතයක් නෙමේද? අඟුලිමාලයා කියන්නේ අපිට තියෙනවද අයිතිවාසිකම? අපිට වඩා කොච්චර උසස් කෙනෙක්ද? දේවදත්ත හාමුදුරුවෝත් එහෙම තමයි. මහා කල්පසංඛ්‍ය දෙකක් පාරමී පුරලා පිණින් පිරිච්ච කෙනෙක්. සංසාරේ පුරාම අරගෙන යන බද්ධ වෛරයක්.